අයිබෝවන් ඇමරිකාව සහ ඉරානය අතර ස්ථිර සටන් විරාමයක් නිර්මාණය කර ගැනීම සඳහා වන සාම සාකච්ඡා ආරම්භ වූ දවසේ පටන් මේ දක්වා වන කාල සීමාව තුළදී හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව වාර්තා වුණු ඉතාමත්ම බරපතල සිදුවීම අද අලුයම් කාලයේදී වාර්තා වුණා. ඒ අනුව ඉරානය බලා ගමන් කරමින් තිබුණු ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකාව මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන්නට අද අලුයම කටයුතු කර තිබෙනවා. ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය වශයෙන් ඉරානය කටයුතු කර තිබෙන්නේ කුවේට් රාජ්‍යයට සහ බහරේන් රාජ්‍යයට මිසයිල් ප්‍රහාර එල්ල කරන්නට. මේ අතර පසුගිය පෙබරවාරි 28 වනදා ජීවිතාක්ෂරපත් වුණු ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය සම්බන්ධයෙන් අවමගුල් උත්සවය දින කිහිපයක් පුරාම ඉරානය පුරා පැවැත්වීමට සැලසුම් නිර්මාණය වී ඇති බවට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම කිසිවෙකුටවත් නැවතිය නොහැකි ප්‍රබල ස්වභාවික විවසනයක් සම්බන්ධයෙන් වාර්තාවකුත් ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය විසින් මාධ්‍ය වෙතට ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ඒ අනුව දශකයකට පසුව ලෝක ඉතිහාසයේ වාර්තා වන ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මේ වසරේදී ආරම්භ වීමට නියමිතයි. ලෝක මාධ්‍ය විසින් පසුගිය පැය 24 පුරාම වැඩි අවධානයකින් යොමු කරා වූ මෙම සියලු ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සවිස්තරාත්මකව ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට අප දැන් සූදානම් රැඳෙන්න අවසානය තෙක්ම. ඉරානය සහ ඇමරිකාව අතර සිදුවමින් පවතින සාමසාකච්ඡා ඉතාමත් සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇමරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකම නිවේදනය කර තිබුණත් ඉරානීය පාර්ශවයෙන් මේ මොහොත වනතෙක්ම අදාළ සාමසාකච්ඡාවල සාර්ථකත්වය හෝ එය වේගයෙන් ඉදිරියට යන ක්‍රමය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කරන්නට ඉරාන පාර්ශවය කටයුතු කර නැහැ. එවැනි පසුබිමක ඇමරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානය වෙත යාත්‍රා කරමින් තිබූ නෞකාවකට ප්‍රහාර එල්ල කරන්නට අද අලුයම කටයුතු කරපු බවට ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති කාරණාව තමයි අවස්ථා කිහිපයකදීම නෞකාව නතර කරන ලෙසට ඇමරිකානු හමුදාව විධානය නිකුත් කර තිබියදීත් ඒ අදාළ විධානයන් තකන්නේ නැතුව ඉදිරියට යාත්‍රා කිරීම හේතුවෙන් මේ අදාළ අකර්මණ්‍ය කිරීම කරන්නට තමන් කටයුතු කරයි කියලා. මේ විදිහට ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඉරානයේ කාක් දූපත දක්වා යාත්‍රා කරමින් තිබුණු නෞකාවකට. මේ ප්‍රහාරයත් එක්ක ඉරාන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගමන් කරමින් තිබුණු තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කරන්නට. මෙලෙස ඉරානය විසින් තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇමරිකානු ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා කුෂෙම් දූපත ආශ්‍රිතව ඉරානයේ හමුදා ඉලක්ක කිහිපයක් වෙතට මිසයිල් ප්‍රහාර එල්ල කරන්නට. මේ ප්‍රහාර මාලාවත් එක්ක ඉරානය කටයුතු කර තිබෙන්නේ තමන්ගේ කලාපේ සෙසු රටවල් ද්විත්වයක් වන බහරේන් රාජ්‍යයට සහ කුවේට් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන්නට. ආරම්භයේදී ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරේ කුවේට් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යයට එල්ල කරපු මේ ප්‍රහාර සාර්ථකව මැඩපවත්වන්නට තමන් කටයුතු කරයි කියලා. නමුත් අද දහවල් කාලය පමණ වනකොට විශේෂ මාධ්‍ය වාර්තා රාශියක්ම පළ වුණා මේ අදාළ ප්‍රහාරات එක්ක කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපළට ප්‍රබල හානි සිදු වී ඇති බවට. ඒ අනුව අප මේ පටිගත කිරීම ආරම්භ කරන අවස්ථාවේදී කුවේට් ගුවන්තොටුපළ තුල වන සියලුම මෙහෙයුම් කටයුතු తాවකාලිකව නතර කරන්නට ගුවන් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අතර වාරයේදී බහරේන් රාජ්‍යත් ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ගේ රාජ්‍යය තුල ඇති ඇමරිකා හමුදා කඳවුරු කිහිපයකට ඉරානය විසින් ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කරයි කියලා. මේ ආකාරයෙන් ඉරානය විසින් ඇමරිකාවටත් ඇමරිකාව විසින් ඉරානයටත් ප්‍රතිප්‍රහාර එල්ල කර ගනිද්දී පසුගිය පෙබරවාරි 28 වනදා ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර අභිමුව ජීවිතාක්ෂරපත් වුණු ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය පිළිබඳ අවමගුල් සිරිත් පිළිබඳව යම්කිසි අනාවරණයක් කරන්නට ඉරාන මාධ්‍ය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවමගුල් සිරිත් දින 3ක් පුරාවට පවත්වන්නට ඉරානය මේ වෙද්දී සැලසුම් නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව ඉරානයේ ටෙහෙරාන් නගරය, කොම් නගරය සහ මෂාට් නගරය කේන්ද්‍ර කරගනිමින් එම අවමගුල් උත්සවය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ටෙහෙරාන් වල පැවැත්වෙන මෙම අවමගුල් උත්සවය සඳහා පමණක් මිලියන 20ක පමණ ජනකායක් පැමිණීමට බලාපොරොත්තු වෙන බවට ඔවුන් මේ වෙද්දී වාර්තා කර තිබෙනවා. ඒ වගේම ජීවිතාක්ෂරපත් වුණු හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය තැන්පත් කිරීම නියමිතව පවතින්නේ මෂාට් නගරයේ පිහිටි
ඉස්ලාම් දේවස්ථානයක. ඒ අනුව දින 3ක පමණ කාල සීමාවක් පුරාවට මෙම අවමගුල් සිරිත් පැවැත්වීමට නියමිත බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් එම දින 3 සම්බන්ධයෙන් කිසිදු සටහනක් කරන්නට ඉරාන මාධ්‍ය මේ වෙද්දී කටයුතු කර නැහැ. ඒ අනුව දින 3ක පමණ කාල සීමාවක් පුරාවට මෙම අවමගුල් සිරිත් පැවැත්වෙන බවට නිවේදන පළ වුණත් එම දින 3 පිළිබඳව කිසිදු අනාවරණයක් තවමත් විදේශ මාධ්‍ය වාර්තා කර නැහැ. මේ ආකාරයෙන් යුද්ධමය වාතාවරණය පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කරද්දී සමස්ත ලෝකයේම ප්‍රබල අවධානයක් යොමු විය යුතු කාලගුණික විවසනයක් සම්බන්ධයෙන් අද දවසේදී එක්සත් ජාතීන්ගේ කාලගුණික සංවිධානය විසින් ප්‍රබල අනාවරණයක් කරන්නට කටයුතු කරා. ඒ අනුව පසුගිය වසර 10ක පමණ කාල සීමාවක් පුරාවට ඒ කියන්නේ දශකයක කාල සීමාවක් පුරාවට ලෝක ඉතිහාසයේ වාර්තා වුණු ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මේ වසරේදී ඇතිවීමට නියමිතයි කියලා එක්සත් ජාතීන්ගේ කාලගුණික සංවිධානය මේ වෙද්දී අනාවැකි පළ කරලායි පවතින්නේ. ඒ අනුව මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මීට පෙර මේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් අප ඔබට අපේ වැඩසටහන් තුළදී ඉදිරිපත් කරා. සරලව කිව්වොත් එහෙම පැසිෆික් සාගරයේ ජලයේ මතුපිට උෂ්ණත්වය වැඩිවීම හරහා සිදුවන්නා වූ කාලගුණික විපර්යාසයක් තමයි එල්නිනෝ තත්ත්වයක් කියලා හඳුන්වන්නේ. මේ තත්ත්වයේ බලපෑම මත ලෝකයේ එක් කෙළවරකට උග්‍ර නියග වගේම අනිත් කෙළවරක උග්‍ර වර්ෂාවකුත් බලාපොරොත්තු වන්නට හැකියාව පවතිනවා. ඒ අනුව මෙම එල්නිනෝ තත්ත්වය තුළදී අතිශය දැවැන්ත වර්ෂාපතනයක් ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ආසියානු රටවල් කේන්ද්‍ර කරගනිමින් අති දැවැන්ත උෂ්ණාධික කාලගුණයක් ඉදිරියේදී පුරෝකථනය කර තිබෙනවා. ඒ වගේම තමයි මේ කාලගුණික තත්ත්වයක් එක්ක වර්ෂාව අඩුවීම නිසා උග්‍ර නියක පවා ඇතිවෙන්නට හැකියාව පවතින බවටයි එක්සත් ජාතීන්ගේ කාලගුණික සංවිධානය මේ වෙද්දී ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ඒ වගේම තමයි මේ තත්ත්වය ප්‍රබලවම අත්දකින්න හැකියාව ලැබෙන්නේ මේ වර්ෂයේ අගෝස්තු සිට නොවැම්බර් යන කාල සීමාව දක්වා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙම අගෝස්තු සිට නොවැම්බර් දක්වා අත්විඳින්න වන එල්නිනෝ කාලගුණික තත්ත්වයේ වක්‍ර බලපෑම 2027 වර්ෂයේ පෙබරවාරි මාසයේ දක්වාම පවතින බවටයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරන්නේ. ඉතින් පසුගිය 24 පැය පුරාවටම විදේශ මාධ්‍ය වැඩි අවධානයකින් වාර්තා කර යුතු ප්‍රවෘත්ති මේ ආකාරයෙන් අප ඔබට ඉදිරිපත් කරනවා. ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන්ම අලුත් වන තොරතුරු සමගින් නිවැරදිව නිල වශයෙන් යාවත්කාලින වන්නට රැඳෙන්න www.colombotimes.lk අප නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමගින් ඒ වගේම එහි සීලම පුවත් තාමක්ෂණයකින් නොමිලේම සිංහල භාෂාවෙන් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීම වෙනුවෙන් රැඳෙන්න අප WhatsApp සමූහයත් එක්ක ඒ වගේම අප නාලිකාව subscribe කර පිවිසෙන්න අපගේ ස්ථීර ග්‍රාහක සමූහයට මුණ ගැහෙමු නැවතත් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීම වෙනුවෙන්.